තෙරුවන් සරණයි. සැබෑ වෙනසක් වෙනුවෙන් එළඹෙන ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලාංකික ජනතාවගේ වගකීම හෙට දවසේ රට තීරණය කරන්නේ ඔබගේ මනාපයයි. ඊටමත් තීරණාත්මක මැතිවරණය එළඹෙන ජනාධිපතිවරණය. එය ඔබේ, මගේ, අපේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරලා රටේ අනාගතය වෙනස් කරන්න ලැබෙන සුපිරි අවස්ථාවක්. අවුරුදු 77ක් මහා බොරුවක් ඔබෙත් මගෙත් හා මතු උපදින දරුවන්ට අතිවිශාල නායකන්දක් උරුම කොට ඇත. සම්මුති ලෝකයේ පරිපාලනය කරන්නේ සූර්යයා. මෙම අතිවිශාල බොරුව නිසා උසස් මනසක් සහිත එකම සත්වයාගේ මොළය සංවර්ධනය ඉතාමත් මන්දගාමී වී ඇත. මොළය සංවර්ධනය 80%ක් අවසන් වන්නේ අවුරුදු 3ක් වන විට ජීවිත කාලය පුරාම 20%ක් සංවර්ධනය කර ගැනීම තමන් විසින් කළ යුතුයි. මොළය සංවර්ධනය සඳහා කය වේසා වැඩ කිරීම, සියුම් ක්‍රියාකාරකම් හා කතනේ. ශ්‍රී ලාංකික ජනතාව ජනප්‍රිය රැල්ල දැන්වත් ප්‍රතික්ෂේප කළ යුතුය. ජනප්‍රිය රැල්ල ප්‍රතික්ෂේප කළ යුතුය. බොරු පොරොන්දු වලට රැවටෙන්න එපා. උත්තරීතර ආයතන උත්තරීතර පුජ්‍යලයන්ට පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් නොවිය යුතුය. පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුය. ඒ කිසිසේත් ඒකාධිපතිවාදී නොවිය යුතුය. හොඳයි නේද? හොඳයි නේද? එතකොට ඕනෑම පක්ෂයක සංවිධානයක ජනතාවාදී ආර්ථික ශක්තියක් ඇති, මූල්‍ය විනයක් ඇති ජනතා නියෝජිතයෝ සිටී. මෙවැනි උතුම් ජනතා නියෝජිතයෝ තෝරා පත් කර ගැනීම ජනතාව විසින් කළ යුතුය. ජනතා නියෝජිතයන් ජනතාවට සේවය කරන්නට එම සේවා පිළිබඳ දැනගත යුතුයි. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ජනතා නියෝජිතේ 60000 වෙනුවෙන් අධීක්ෂණයක් කරන්න දැනගන්න ඕනේ. ඒ වගේම පළාත් සභා මට්ටමේ 30000 වෙනුවෙන් වග වෙන්න අධීක්ෂණයක් කරන්න දැනගන්න ඕනේ. පළාත් පාලන මට්ටමේ 5000 වෙනුවෙන් අධීක්ෂණයක් කරන්න ඒ අය දැනගන්න ඕනේ. ඒ වගේම ග්‍රාම සේවා කොට්ටාසයේ ඉන්න රාජ්‍ය නිලධාරීන් 3000 වෙනුවෙන් වග වෙන්නට අධීක්ෂණයක් කරන්න දැනගන්න ඕනේ. හරිද? මැතිවරණ අතර කිසිම සම්බන්ධතාවයක් නොමැත. හරිද? අයවැය වෙන වෙනම අමාත්‍යාංශ වලින් ඉදිරිපත් කිරීම කළ යුතුය. දහවන විධායක නායකත්වයේ මෙසේ විය යුතුය. උපරිම මූල්‍ය විනයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ 99%ක්වත් මූල්‍ය විනයක් තියෙන්න ඕනේ. ඉහළම දැනුමක් තියෙන්න ඕනේ. සභා දහම ආරක්ෂා කිරීම කළ යුතුය. විශ්ව දහම පෝෂණය කිරීම, එහි අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටීම කළ යුතුය. තම විධායක බලය විමධගත කිරීම කළ යුතුය. ග්‍රාම සේවා කොට්ටාස 1422 සඳහා. මෙම නිසා පරිපාලනයේ පහසුවේ, ආරක්ෂාව පහසුවේ. ජාතික ව්‍යසනයකදී පුජ්‍යලයන් හඳුනා ගැනීම ඒ නිසා කරන්න පුළුවන්. ස්ථානය හඳුනා ගැනීම කළ හැකියි. කාලය කළමනාකරණය කළ හැකියි. ජාත්‍යන්තර සහස්‍ර ඉලක්කයන් 17 ග්‍රාම සේවා කොට්ටාසවලදී ක්‍රියාත්මක කිරීම කළ යුතුය. දුප්පත්කම අවම කිරීම කළ යුතුය. මේ සඳහා කුසී දියුණු කිරීම කළ යුතුය. අවුරුදු 18 වැඩි ආබාධ අයට ජීවත් වෙන සාධාරණ වේතනයක් ලබා දීම කළ යුතුය. හොඳයි නේද? ඒ වගේම ජනතා නියෝජිතයන් ජනතාවගේ ඡන්දය තම එකම ආර්ථික වැඩපිළිවෙල කර ගැනීම අපි පිළිකුලෙන් හෙලා දකිනවා. ජනතා නියෝජිතයෝ තමන්ගේ එකම ආර්ථික වැඩපිළිවෙල ජනතාවගේ ඡන්දය කර ගැනීම අපි පිළිකුලෙන් හෙලා දකිනවා. හරිද? එතකොට හිස් සටන් පාට වලට රැවටෙන්න එපා. ඒ කියන්නේ බොරු පොරොන්දු වලට රැවටෙන්න එපා. ඒ කියන්නේ වේදිකාවල කියන සුරංගනා කතා සහ බොරු පොරොන්දු වලට වඩා රටේ ආර්ථිකය සහ අනාගතයේ ගොඩනැගීමට ඇති ප්‍රායෝගික ප්‍රතිපත්ති ප්‍රකාශන දෙස බුද්ධිමත්ව බලන්න. හරිද? තොරතුරු නිවැරදිව තෝරාගත යුතුය. සමාජ මාධ්‍ය තුල නිවැරදි දේ තෝරා ගන්නට ඔබ දක්ෂ වන්න. ඔබගේ පරමාධිපත්‍ය තේරුම් නොගන්නා, එහි වටිනාකම නොදන්න කිසිවෙකු ලබා දෙන බත් පැකට් එකට, අරක්කු බෝතලයට මුදලට දරුවන්ගේ අනාගතය අඳුරු කරන්න සූදානම් වෙන්න එපා. වෙනස පටන් ගන්නේ පාලකයෝ නෙමේ, ඔබත් මමත්. හරිද? කෑ ගහන රැල්ලට නෙමෙයි, රටට ආදරය කරන බුද්ධිමත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන්
පෙළ ගැසෙමු. ඔබේ ඡන්දය නිවැරදිව පාවිච්චි කර රටට අවශ්‍ය කරන සැබෑ වෙනස උදා කරන්නට අපට ශක්තියක් වන්න. රාජ්‍ය පාලනය කාලයේ ගම් සභාවක් මෙන් අපි ග්‍රාම සේවා කොට්ටාසය ශක්තිමත් කරමු. ජීවයේ තනුන් ඒකකයේ සෛලය පරිපාලනයේ හොඳම තනුන් ඒකකයේ ග්‍රාම සේවා කොට්ටාසය. පැරණි ජාතික කොඩිය අපි නැවත භාවිතයට ගනිමු. හොඳයි නේද? මොකද එහෙම කියන්නේ? ජාතික කොඩියේ මුරායුධ හතරෙන් පෙන්වන්නේ මොකද්ද? සිකුටි ආරක්ෂාව. එතකොට සිංහයාගෙන් පෙන්වන්නේ තේජාන්විත බව. එතකොට එක පාටකින් පෙන්වන්නේ සියලු දෙනා එකතු වෙලා අපි යුද්ධ කළේ එකට එකතු වෙලා ජාති ආගම් කුල මල ભેද අමතක කළා. ඉතින් ඒ වගේ අපි එකට එකතු වෙන්න ඕන, එකමුතු වෙන්න ඕන, ශක්තිමත් වෙන්න ඕන. හොඳද? ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණයි. හරිද? රාජ්‍ය භාෂාව සිංහල. පොදු ප්‍රවාහන සේවා ශක්තිමත් කිරීම කළ යුතුය. හරිද? පන්ති ભેදය අවසන් කිරීම කළ යුතුය. එතකොට ඔය බොරුවට බන්ධනාගාරගත කරලා සැප දෙන එක අපි ටික ටික අවම කරන්න ඕනේ. අවම කරන්න කටයුතු කරනවා. අනිත් එක අපි 2000 අවසන් වනේට දියුණුම ශ්‍රී ලාංකිකයෝ බවට පත් කරනවා. ඒ සඳහා අපි මේ සහස්ත්‍ර ඉලක්කයන් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් අපි පෙරමුණ ගන්නවා. අවුරුදු හරිද? හැමෝම අපිත් එක්ක එකතු වෙන්න ඕනේ. එකට එකතු වෙන්න ඕන හැමෝම සියලුම දෙනා එකතු වෙන්න ඕන. 2000 මැයි 18 අභිමානවත් රණවිරු සැමරුම ලෝකනායකයෝ සමග වාව් ඔව් අපි කරනවා නොහැකිනම් කෙසේව කරනවා චීරංජයතු මාතෘභූමි තෙරුවන් සුරකිමු විසදහම යලි බබලමු ජයෙන් ජයම වේවා.